Hi guys, ඔයාලට කොහොමද? හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අදත් ඔන්න මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට මතක ඇති මම අන්තිමට ice cube treatment එකක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා, beauty routine වීඩියෝ එකක්. ඉතින් ඒකෙදි ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබුණා මම fish oil එකක් පෙන්නපු නිසා අක්කා fish oil ගන්නවද? අපි ගන්නව නම් අපි කොහොමද ගන්න ඕනේ? ප්‍රශ්නයක් නැද්ද? මොන හරි ප්‍රශ්නයක් තියෙනවද fish oil ගත්තොත් අපිට මොන හරි වෙයිද? benefits මොනවද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබුණා. ඒ නිසා තමයි මම අද හිතුවේ fish oil ගැන වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ප්ලස් මම ડોක්ටර් කෙනෙක් නෙවෙයි. හැබැයි මම මේ ගැන ගොඩාක් තොරතුරු හෙව්වා ඉන්ටර්නෙට් එකේ බැලුවා YouTube වල පිටරට වීඩියෝස් ප්ලස් ඉන්ටර්නෙට් එක සර්ච් කරලා ඉන්ෆර්මේෂන් ගෑදර් කරගත්තා. ඉතින් මට තියෙන සයිකොලොජි ඩිග්‍රී එකක්. මම ડોක්ටර් කෙනෙක් නෙවෙයි. නමුත් මගේ දැනුම මම එකතු කරගත්ත දේවල් අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම ලෑස්තියි. ඉතින් මොකක්ද මේ fish oil කියලා කියන්නේ? fish oil අපිට capsule එකක් through විතරද ගන්න පුළුවන්? අපිට කැම වලින් fish oil ගන්න බැරිද? benefits මොනවද? මොන වගේ කට්ටියද fish oil බොන්න හොඳ නැත්තේ? මේ දේවල් අද මේ වීඩියෝ එකත් එක්ක ෂෙයා කරගන්න මම ලෑස්ති. දිගටම මගේ වීඩියෝ කියවනකම් බලන්න. ඉතින් මුලින්ම මොකද්ද මේ fish oil කියලා කියන්නේ? අතර මොනවද මේ fish oil තුල අඩංගු වෙන්නේ? fish oil තුල තියෙන්නේ omega 3 fatty acid. ඉතින් omega 3 fatty acid කියලා කියන්නේ අපේ ශරීරය තුලින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අනිවාර්යයෙන්ම ආහාර හරහා එහෙම නැත්නම් පිටින් අපි සප්ලිමන්ට් එකක් විදිහට අපේ ශරීරයට ගන්න ඕන දෙයක් තමයි මේ fish oil කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් fish oil ගන්න මාළුන්ගෙන් ජල ශාක, ඇල්ගී වගේ දේවල් තුලින් මාළුන්ට මේ omega 3 ලැබෙනවා කියලා කියනවා. සහ අපි මාළු ආහාරයට ගත්තොත් එහෙම සතියකට 3 වතාවක් විතර අපි මාළු ආහාරයට ගන්නවා නම් අපිට මේ fish oil ඇත්තටම ලැබෙනවා. විශේෂයෙන්ම salmon, mackerel, sardine, tora, mora, තලපත්, හුරුල මේ වගේ මාළු ආහාරයට ගැනීම තුලින් අපිට fish oil අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඉතින් vegetarian කෙනෙක් නම් අපි කියනවා ඒල් එයා කරන එහෙම නැත්නම් ඔය cashew nuts ඊට පස්සේ chia seeds, flax seeds, walnuts මේ වගේ nuts හරහාත් අපිට පුළුවන් fish oil එහෙම නැත්නම් මේ omega 3 කියන සංඝටකය එතකොට EPA DHA කියන සංඝටක අපේ ශරීරයට ලබා ගන්න. ගොඩක් කට්ටිය කතා වෙනවා මේ fish oil වල තියෙන DHA සහ EPA කියන සංඝටක ගැන. මේ EPA කියන සංඝටකය තුලින් මොනවද ලැබෙන්නේ? අපේ රුධිරය කැට ගැසීම සඳහා ඒත් එක්කම තමයි inflammation. අනවයි inflammation එකක් කියලා කියන මොකක්ද කියලා අපිට පිටතින් ආගන්තුක ශුද්‍ර ජීවික අපේ සෛල වලට ඩැමේජ් වීමකදී ශරීරයේ දේහය තුල ක්‍රියාත්මක වෙන ආරක්ෂක process එක තමයි මේ inflammation එකක් කියලා කියන්නේ. එතකොට තමයි ඔය අපේ කසන්නේ, ඉදිමෙන්නේ, රතු වෙන්නේ, සමහරට උණ ගන්නේ. ඒක ගොඩාක් අපහසුයක් වුණා ශරීරයට අත්‍යවශ්‍ය කාර්යයක්. ඉතින් මේ inflammation reduce කරන්න ලොකු කාර්යභාරයක් EPA තුලින් සිදු කරනවා කියලා කියනවා. ඊට අමතරව දනිස් අමාරු හැදුනම අපේ joint pains එනකොට අපිට fish oil ගන්න කියලා සමහර වෙලාවට කියන්නේ විශේෂයෙන්ම gym යන කට්ටියට sports කරන කට්ටිය අපි දකිනවා fish oil භාවිතා කරනවා සහ ඔවුන්ට උපදෙස් දෙනවා fish oil පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ වගේ දේවල් වලටත් ඇත්තටම fish oil හොඳයි. ඉතින් මේ fish oil ගැන කතා කරනකොට DHA කියන සංඝටකය පිළිබඳව බොහෝ වෙලාවට කතා කරනවා. මොනවද මේ DHA කියලා කියන්නේ? DHA වලින් මොනවද අපිට ලැබෙන ප්‍රයෝජන කියලා. විශේෂයෙන්ම ඔයාලා දන්නවා cerebral cortex එකේ ක්‍රියාකාරීත්වය සඳහා මේ DHA කියන සංඝටකය ගොඩාක් ප්‍රයෝජනවත් කියලා කියනවා. සන්නව cerebral cortex එක හරහා තමයි අපේ මතකයේ සම්බන්ධ දේවල් සිද්ධ වෙන්නේ. කියන්නේ cognitive function එක විශේෂයෙන්ම ඔය decision making එක අපි තීරණ ගැනීමේ හැකියාව, එතකොට reasoning එහෙම නැත්නම් අපි තාර්කික හැකියාව, අපි problem solving එහෙම නැත්නම් අපි ගැටලු निराකරණය කිරීම, ඊට පස්සේ memory learning එහෙම නැත්නම් මතකය ගබඩා කිරීම, අපිට අවශ්‍ය වෙලාවට දේවල් ආපහු මතක් කරලා එළියට ගන්න එක, ඊට පස්සේ sensory process එක එහෙම නැත්නම් අපි කියනවා අපි ඇස කන නාසය දිව ශරීරයේ හඳහා දේවල්, ඒ කියන්නේ දකින්න එක, ශබ්ද ඇසෙන එක, ඊට පස්සේ අපි රස ස්පර්ශ මේ දේවල් සියලුම දේවල් සිද්ධ වෙන sensory process එක, මේ cerebral cortex එක කරහා සිද්ධ වෙන දේවල්, ඒත් එක්කම කතන හැකියාව, අපි කතා කරන එක, අපේ language එක අපි තේරුම් ගන්න දේවල් මේ හැමදේම වෙන්නේ cerebral cortex එක කරා. එතකොට මේ cerebral cortex එකේ සංවර්ධනය සඳහා වර්ධනය සඳහා මේ DHA කියන සංඝටකය වැදගත් වෙනවා. එහෙම නැත්නම් මේ fish oil වැදගත් වෙනවා කියලා කියනවා. ඒත් එක්කම දැන් මේ මතකයේ සමත මොලේ සම්බන්ධ ගොඩාක් ෆන්ක්ෂන් වලට fish oil වැදගත්. එතකොට මොලේ සම්බන්ධ ගොඩාක් රෝග, ඒ කියන්නේ අපේ brain එක සම්බන්ධ ගොඩාක් රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා මේ fish oil ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම කතා කරොත් අපි දැන් cerebral cortex ගැන කතා කරද්දී අපේ මතකය cognitive function එක ගැන කතා කරද්දී ওই දේවල් වලට යන දෙයක් තමයි dementia කියලා කියන්නේ. dementia කියලා කියන්නේ memory loss එකක් කියලා කියන්නේ. ගොඩාක් වෙලාට කට්ටිය වයසට යනකොට අපි දකිනවා මේ වයසක කට්ටියට තමයි ගොඩාක් මේ dementia තත්ත්වය ඇති වෙන්නේ.
කියලා. ඒ කියන්නේ ඩිමෙන්ෂියා තුලින් සිද්ධ වෙන්නේ අපේ සෛල බ්‍රේන් එකේ තියෙන සෛල වලට ඩැමේජ් එකක් වුණාම තමයි මේ මතකය නැත්නම් අමතක වීමක් සිද්ධ වෙන්නේ. ඉන්න තැන මතක නැති වෙනවා. අපි දකින්න සමහර නිවුස් වලත් මේ ළඟදී අපි දැක්ක නේද? ඒ වගේ අම්මා තාත්තා එකපාරටම ගෙදරින් ගිහිල්ලා මේ ඩිමෙන්ෂියා තත්ත්ව නිසා තමයි ඇති වෙලා තියෙන්නේ. මොකද එයාලට මතකේ නැති වෙනවා. නැත්නම් මෙමරි ලොස් එකක් සිද්ධ වෙනවා. මේ වගේ වයසට යනකොට ඇතිවෙන ඩිමෙන්ෂියා තත්ත්ව වළක්වා ගන්න හැකියාව තියෙනවා කියලා කියනවා ෆිෂ් ඔයිල් භාවිතයේ තුලින්. ඒත් එක්කම ඇන්සයිටි, ડિප්‍රෙෂන් අපිට ගොඩාක් සමාජය තුල දකින්න ලැබෙන මානසික රෝග. ඉතින් මේ මානසික රෝග වළක්වා ගන්නත් මේ DHA සංඝටක නැත්නම් මේ ෆිෂ් ඔයිල් භාවිතය ගොඩක් හොඳයි කියලා කියනවා. ඒත් එක්කම අපි දන්නවා ADHD ගොඩක් පොඩි ළමයින්ට තියෙනවා ADHD. එහෙම නැහැ. එයාලට ගොඩක් වෙලාට ફોකස් කරන්න බෑ. concentration නැහැ. hyperactive සමහර වෙලාවට. ADHD වගේ ලෙඩ වලින් වැළැක්වෙන්නත් ගොඩක් හොඳයි කියලා කියනවා ෆිෂ් ඔයිල් ගන්න. ඊට අමතරව බයිපෝලා, සිසොෆීනියා වගේ ලෙඩ රෝග, මානසික රෝග වලටත් වගේ මරණය පරක්කු කරන්න පුළුවන් කියලා කියනවා ෆිෂ් ඔයිල් වලට. කියන්නේ ගොඩක් කල් ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. කල් ජීවත් වෙන්න නම් හොඳයි නේද ෆිෂ් ඔයිල් ගන්න එක. ඒත් එක්කම ගොඩක් වෙලාට පුංචිම බබාගේ ඉඳලා ඒ කියන්නේ නිව් බෝර්න් චයිල්ඩ් ගේ ඉඳලා වැඩිහිටි කෙනෙක් දක්වාම මේ ෆිෂ් ඔයිල් වලින් ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම මසල් රිකවරි වලට හොඳයි කියලා කියනවා. රුධිර ගමනාගමනය පහසු කරනවා කියලා කියනවා. ඒත් එක්කම ඔයාලා දන්නවා ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ රුධිරය තුල තියෙන ලිපිඩ ප්‍රභේදයක්. කාබෝහයිඩ්‍රේට් ගන්න ප්‍රමාණය වැඩි වෙන. මේ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණයත් වැඩි වෙනවා රුධිරය තුල. එතකොට රුධිර වහිනී තුල බිත්තිවල තැම්පත් වීම නිසා රුධිර ගමනාගමනය අපහසු කරනවා ඒ තුලින්. එතකොට ඔය හෘද රෝග ඇති වෙනවා, heart attack ඇති වෙනවා. ඉතින් මේ දේවල් අවම කරගන්නත් මේ ෆිෂ් ඔයිල් ගොඩක් හොඳයි කියලා කියනවා. එකම පිරිමි අයගේ ශුක්‍රාණු නිෂ්පාදනයට ෆිෂ් ඔයිල් හොඳයි කියලා කියනවා. සහ විශේෂයෙන්ම ඇස් වලට, ඒ කියන්නේ ඇස් පෙනීම සඳහා පෙනීම වර්ධනය කරන්න ලොකු බලපෑමක් ෆිෂ් ඔයිල් තුලින් සිදු කරනවා කියලා කියනවා. ඒ වගේම ගැබිනි මව්වරන්ටත් ගොඩක් ෆිෂ් ඔයිල් හොඳයි කියලා කියනවා. නමුත් මුහුදු මාළුව එහෙම ගොඩක් ගැබිනි මව්වරුන්ට ගන්න එපා කියලා කියනවා මේ ගැබිනි අවස්ථාවේදී. මොකද ඔයාලා දන්නවා මුහුද කියලා කියන්නේ ගොඩාක් දූෂණය වෙන තැනක්. එතකොට ඔය බැරලෝහ වගේ මාළුන්ට එකතු වෙන අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට මුහුදු මාළුව එහෙම ගොඩක් අවම ප්‍රමාණයෙන් කන්න කියලා තමයි කියන්නේ. ඒත් එකම ගොඩාක් ගෑල්ලම බලනවා ඉතින් දැන් මේ ෆිෂ් ඔයිල් බීලා ඉවරලා මට මොනවද ලැබෙන්නේ කියලා. ඇත්තටම ෆිෂ් ඔයිල් බොන එක තුළින් ඔයාගේ ස්කින් එක ග්ලෝ කරනවා. කියන්නේ ශරීරයේ රුධිර ගමනාගමනය පහසු කරනවා වගේම ඔයාගේ ස්කින් එක ග්ලෝ කරගන්න ෆිෂ් ඔයිල් තුළින් පුළුවන් කියලා කියනවා. ඒත් එක්කම ඔයාගේ නියපොතු වල වර්ධනයට, ඒත් එක්කම හිසකෙස් වල වර්ධනයට, ඇක්නි වලට ෆිෂ් ඔයිල් හොඳයි කියලා කියනවා. ඒ වගේ ඉමුනිටි සිස්ටම් එකට හොඳයි කියලා කියනවා. ඉමුනිටි සිස්ටම් එක බූස්ට් කරන්න පුළුවන් ෆිෂ් ඔයිල් ගැනීම තුළින්. එතකොට අපි දන්නවා ඉතින් ඉමුනිටි සිස්ටම් එක හොඳයි කියලා කියන්නේ පිටින් අපිට එන අතුරුාන්තර ගොඩක් අඩු වෙනවා නේද? එතකොට ඉතින් විශේෂයෙන්ම පහසුවෙන්ම අපිට අපේ ශරීරය නිරෝගී කරගන්න පුළුවන් සහ සම නිරෝගී කරගන්න පුළුවන් ෆිෂ් ඔයිල් තුලින්. ගොඩක් අයට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ෆිෂ් ඔයිල් බොන්න හොඳ නැත්te කාට සහ ෆිෂ් ඔයිල් වලින් සිද්ධ වෙන අවාසි මොනවද කියන එක. ඇත්තටම ෆිෂ් ඔයිල් තුලින් රුධිරයේ කැටි ගැසීම අපි කිව්වම EPA කියන සංඝටකයේ හරහා රුධිරයේ කැටි ගැසීම වැඩි කරනවා කියලා. එතකොට රුධිරය කැටි ගැසීම අවම කිරීම සඳහා බෙහෙත් බොන කෙනෙක් නම් මොකක් හරි රෝගයක් සඳහා රුධිර කැටි ගැසීම අවම කරන බෙහෙත් බොන කෙනෙක් නම් මේ ෆිෂ් ඔයිල් ඒ අතරතුර ලබා ගත්තොත් එහෙම ඇත්තටම එයාට හොඳ නෑ. ඒක නොකළ යුතු දෙයක්. ඒත් එක්කම මේ ෆිෂ් ඔයිල් තුළ විටමින් A සහ D තියෙනවා. එතකොට විටමින් A සහ D වැඩි කැප්සූල් එකක් ගන්න කෙනෙක් නම් හැමතිස්සෙම නිතරම විටමින් A සහ D වැඩියෙන් ගන්න ගියොත් මේක ශරීරයට කොහෙත්ම හොඳ නෑ. ආල් දන්න අනිත් විටමින් වගේ නෙමේ ශරීරය තුළ මේ තැම්පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩිපුර විටමින් A D ශරීරයට ලබා ගත්තොත් මැරෙන්න උනත් පුළුවන්. ඒ නිසා අපි මේ කැප්සූල් එකක් ගන්නකොට ගොඩක් වෙලාට අපි කැප්සූල් එකක් ගන්නවා නම් මම රෙකමන්ඩ් කරන්න අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක්, නියුට්‍රිෂන් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක රෙකමන්ඩ් කරගෙන බොන්න කියලා. එහෙම නැත්නම් ගොඩක් වෙලාට ගොඩාක් ડોක්ටර්ස්ලා කියන්නේ අපිට ආහාර හරහා ෆිෂ් ඔයිල් ගන්න කියලා කියන්නේ. මාළු සහ මේ අර අපම කලින් කතා කරපු සීඩ්ස් හරහා ගොඩක්ම මාළු හරහා තමයි අපිට ඔය ගන්න පුළුවන් ෆිෂ් ඔයිල්. ඉතින් ඒ කෑම හරහා අපිට ෆිෂ් ඔයිල් ගන්න පුළුවන් නම් සතියේ දවස් 3ක් විතර අඩුම තරමේ අලු අපිට කන්න පුළුවන් නම් මුහුදු ආහාර හරහා අපිට අපේ ආහාරයට මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් එක එකතු කරගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හැබැයි ඔයාට එක්ස්ට්‍රා ඔයාට කැප්සූල් එකක් ගන්න පුළුවන් නම් හොඳ කැප්සූල් එකක් ගන්න ડોක්ටර් කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන් එක අරගෙන ඔයා වෙන මොන හරි බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයා මේ ෆිෂ් ඔයිල් එකක් හිතුමතේ ගන්න යන්න එපා. ප්ලස් මම කියන්නේ බෙහෙත් ගත්තත් නොගත්තත් මමත් මේ අහලා තමයි මම ජිම් යනකොට මේ ගත්ත ෆිෂ් ඔයිල් එක.
එනිසා මේ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න අනිත් එක මතක තියාගන්න. මේ මම මේ ගන්න බ්‍රෑන්ඩ් එක ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. හෙදිකියා ඕස්ට්‍රේලියා මේක බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම කියනවා මිලිග්‍රෑම් 500ක් වගේ තමයි දවසකට රෙකමන්ඩ් කරන්න කියලා. සමහරු මිලිග්‍රෑම් 1000 3000 දක්වත් රෙකමන්ඩ් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ડોක්ටර් තමයි රෙකමන්ඩ් කරන්න ඕනේ. ඉතින් මේ කැප්සූල් එක නම් මම ගන්න එක නම් 1000 මිලිග්‍රෑම්. සහ මේක ඇතුලේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් දාලා තියෙනවා කොහොමද ගන්නේ, මොනවද මේකේ තියෙන බෙනිෆිට්ස් මොනවද, සහ මෙයාලා කියනවා මෙයාලගේ තුල මේ බැරලෝ හඩංගු වෙන්නේ නැහැ අවමයි. ඒ වගේ එහෙම එක එකව දාලා තියෙනවා. ගොඩාක් ඔය හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න එකේ තියෙන වාසිය තමයි සමහර බ්‍රෑන්ඩ්ස් අපි දන්නේ නැහැ. කියන්නේ අපි දන්නවා මුහුද කියලා කියන දූෂණය වෙන තැනක්. එතකොට බැරලෝ හොයතුළු එක එක අපද්‍රව්‍ය ශරීරගත වෙනවා මාළුන්ගේ. ඉතින් ඒවා මේ කැප්සූල් හරහා අපේ ශරීරගත වෙනවා. එතකොට මේ දේවල් අඩු අවම බ්‍රෑන්ඩ් එකක් තමයි අපි ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙන්න මේගොල්ලෝ නම් ඒක දාලාම තියෙනවා. It also helps maintain and support joint health, eye health, brain health, nervous system function, general health and well-being. මේ වගේ ගොඩාක් එයාලගේ benefits දාලා තියෙනවා. අතන මෙයාලා මේක ගන්න විදිහක් දාලා තියෙනවා. දවසට මෙච්චර කැප්සූල් ප්‍රමාණයක් ගන්න ළමෙක් නම් මෙහෙම ගන්න කියලා. ඉතින් මම නම් මේ directions වල කියලා තියෙනවා. නමුත් මම නම් කියන ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා මේක ගන්න එක වඩා හොඳයි. අපි දන්නේ නැහැ නේද? Support brain, eye and cardiovascular health 400 capsules කියලා ගහලා තියෙනවා. ඉතින් මේකේ capsules 400ක් තියෙනවා මේ මම ගන්න එකේ. දැන් නම් ගොඩාක් කල් වෙනවා. මේ දැන් නම් ඒත් මං හිතන්නේ තව 200 ගානකට හැබැයි තියෙනවද කොහෙද? මේක පොඩි ස්මෙල් එකක් තියෙනවා ඇත්තටම. පොඩි ස්මෙල් එකක්. මේක බිව්වට පස්සේ මෙන්න මේ තියෙන capsule එක. මේක සමහර මේ beauty products වලට මේ දාලා මූණේ apply කරන විදිහට හදලා products තියෙනවා. මම තාම මේක මූණේ නම් ගන්න නැහැ ඇත්තටම. ගොඩක් කරන්නේ මේක රැයට තමයි ඇත්තටම බොන්න කියලා රෙකමන්ඩ් කරන්නේ ආහාර එක්ක ගන්න කියලා තමයි කියන්නේ fish oil එක. ඒ ගැනත් මම විස්තර පොඩ්ඩක් ඉස්සරහදී මම ඔයාලට කියන අයි රැයට ගන්න කියලා කියන්නේ මම විස්තර වැඩි. මගේ පුංචි මොලේට දරා ගන්න පුළුවන් ইনফরমේෂන් ටික තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මොකද මමත් මේව හොයලා කළා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් වෙන්නේ නැති කියලා, ඔයාලා මොන හරි දේවල් ටිකක් ඉගෙන ගන්න නැති කියලා. අපි කතා කරා ෆිෂ් ඔයිල් වල මොනවද අන්තර්ගත වෙන්නේ, ඊට පස්සේ බෙනිෆිට්ස් මොනවාද, ගන්න හොඳ නැති මොන වගේ කට්ටියද, සහ ගන්න ඕනේ මොන වෙලාවටද, මේ ගොඩක් දේවල් අපි අද වීඩියෝ එක හරහා කතා කරා. ඉතින් ඒ නිසා මේ මමත් කියන්නේ කැප්සූල් එකක් ගන්න එක ප්‍රශ්නයක් නෑ. ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්න. අපි දන්නේ සමහර කට්ටියට මට ඒක කියන්න අමතුකුණා. සමහරු ඉන්නවා මාළු ඇලර්ජි වෙන කට්ටිය. කියන්නේ මාළු කන්න බෑ ඇලර්ජි වෙන කට්ටිය. ඒ වගේ කට්ටියට ඇත්තටම ඔයගොල්ලෝ යා ෆිෂ් ඔයිල් එකක් ගද්දි දෙපාරක් හිතනවනේ යාට ෆිෂ් ඔයිල් එකත් එහෙම ඇලර්ජි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා ඔය ෆිෂ් ඇලර්ජි කට්ටිය ඉන්නවා නම් එතකොට එයාලා ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් ගන්න ඕනේ. එයාලට හොඳද නැද්ද කියන එක ෆිෂ් ඔයිල් ගන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙන නිසා මම කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට හොඳයි ડોක්ටර් රෙකමෙන්ඩේෂන් එකක් එක්ක යනවා නම්. එහෙම නැති ප්‍රශ්නයක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා අපිට ඒක කියන්න බෑ. ප්ලස් මට බ්‍රෑන්ඩ්ස් රෙකමෙන්ඩ් කරන්න බෑ. මේ මම ගන්න බ්‍රෑන්ඩ්. ඉතින් මට දැනට නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දන්නේ ඊට වඩා හොඳ බ්‍රෑන්ඩ්ස් ඇති සමහර වෙලාවට මේ මට හම්බෙච්ච එක. ඉතින් ඉන්සා හොඳ බ්‍රෑන්ඩ් එකක් බලලා ගන්න. ડોක්ටර් කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් එක ගන්න. මම නම් කියන්නේ මේ කැප්සූල් දැන් මම මේක එක ඩයට් කරන නිසා නම් ප්‍රශ්නත් එක්ක මට හැමතිස්සෙම මේ කැම වලට එකතු කරගන්න බැරි නිසා තමයි මම මේ කැප්සූල් එක ගන්නෙ. නමුත් ඔය මාළු හැමතිස්සෙම ආහාරයට ගන්න කෙනෙක් නම් ෆිෂ් ඔයිල් අවශ්‍ය නැහැ. මොකද ඔයාට ඕන කරන පෝෂක කොටස් මේ ඒ හරහා ලැබෙන නිසා. ඉතින් ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද කියන්න තියෙන්නේ. තව මොන හරි අමතකුණාද කියලා මම කල්පනා කරන්නේ. මම හිතනවා මම ගොඩාක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා කියලා. ඉතින් මොන හරි අප්සෙට් එකක් තිබුණා නම් extremely sorry. මම තාම YouTube එකට අලුත් නිසා ඉතින් තාම කතා කරන්න පුරුදු වෙනවා. ඉතින් TV එක කතා කරනවා කියන්නේ YouTube එක කතා කරනදී මොන හරි අමුතුයි වගේ. ඉතින් thank you so much. තාම පුංචි සබ්ස්ලා ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් මම ඔයාලට ඉන්වයිට් කරනවා. ආදරෙන් මගේ channel එකට එකතු වෙන්න මම subscribe කරන්න. මට පොඩි motivation එකක් දෙන්න අලුත් videos ඔයාලත් එක්ක share කරන්න. ඉතින් මම travel කරන videos එහෙම දැම්මා. ඉතින් ඒව නම් ගොඩාක් කට්ටිය එහෙම ලොකුට බලලා තිබ්බේ නෑනේ. ගිහිල්ලා බලන්න. මම අමාරුවෙන් මහන්සි වෙලා අරගෙන හදන වීඩියෝ ගිහිල්ලා like එකක් දාලා comment එකක් දාන්න. ඉතින් ඔයාලට මොන හරි දේවල් තියෙනවා නම් තව දැනගන්න මෙන්න මේ පොඩක් හොයලා කියන්න කියලා මට කියන්න. මම එතකොට ඒ ඉන්ෆර්මේෂන් හොයලා ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති. Thank you so much. මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවාට. So bye. තව ලස්සන වීඩියෝ එකක් එක්ක හම්බෙමු. Bye bye. Have a nice day.